නැල්ල සෙවනක් වෙලා වාලි වෙන තරම් ඔබ නිසා සංසාරේ අයිබෝවන් සුබ උදෑසනක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝට. ඉතින් මේ වීඩියෝ එක මම කරනකොට නම් උදේ ඔයාට නම් මේ වෙලාවේ කොහොමද දන්නේ නැහැ. ඉතින් ඒ මොනවා වුණත් ඔයාට සුබ දවසක් වේවා වගේම ඔයාව හරි ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලව මගේ පුංචි ලෝකෙට ආදරෙන් පිළිගන්නවා. ඉතින් උදේම නැගිටලා මේ මගේ වටපිටාවේ තියෙන පරිසරයේ තියෙන නිස්කලංක බවක් දකිද්දී හිතට මාරම සැනසීමක් දැනෙනවා. ඉතින් හැමදාම වගේ අදත් මගේ දවස පටන් ගත්තේ මගේ ආදරණීය කැදැල්ලෙන්. වැඩ කටයුතුත් එක්ක. ඉතින් මගේ හස්බන්ඩ් වැඩට යන කලින් එයාගේ ෂර්ට් එක අයන් කරන එක මගේ දැන් ඩේලි රූටින් එකක් වෙලා. ඉතින් ඇත්තටම අපි ආදරය කරන අය වෙනුවෙන් මේ වගේ පුංචි දේවල් කරලා පුංචි හරි මහන්සියක් කළා දේවල් කරනකොට ඒ දැනෙන සතුට ඉතින් වචනෙන් කියන්න බැහැනේ නේද? ඉතින් මමත් එහෙම තමයි යාට උදේ වැඩට යන කලින් මම ගොඩක් ඒ දවස්වලට බිසි නැත්තම් උදේට යාගේ ෂර්ට් එක මම අනිවාර්යෙන් අයන් කරලා දෙනවා. ඉතින් සමහර දවස්වලට මට ඒක මිස් වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඉතින් එයා මේ දේවල් කරගන්නවා. ඉතින් මම උත්සාහ කරනවා උපරිම මගේ අතින්ම හැම දෙයක්ම කරලා දෙන්න. ඉතින් කොහොම හරි අද දවසෙත් ඒ විදිහටම වුණා. මම ඉතින් හස්බන්ඩ්ගේ ෂර්ට් එකත් හදලා දීලා එයාට ලෑස්තිෙන්න ඕන කරන හැම දෙයක්මත් ලං කරලා දීලා ලෑස්ති කරලා එයාට කෑමක් දීලා ඒ වගේම මේ කෑම එකක් හදලා ඔතලත් දුන්නා. ඉතින් අරන් ගිහලා කන්න ඕනිනේ. ඊට පස්සේ ඉතින් මම නම් මෙන්න මේවා තමයි අද කෑවේ. මට බත් කන්න බෑ හිතුණා උදේ. ඊට පස්සේ ඉතින් මම මගේ මොනට පුංචි සත්කාරයක් කරගත්තා. ගොඩක් දෙනෙක් හිතන්නේ ගෙදර වැඩක් කරනකොට අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැහැ කියලානේ. හැබැයි මම නම් හිතන්නේ අපි අපේ පවුලේ අය වෙනුවෙන් කැප වෙන ගමන්ම අපේ සතුට අපේ පෙනුම ඒත් එක්කම අපේ මානසික සුවය මේ ගැනත් හිතන්න ඕනි කියලා. ඉතින් යාළුවනේ මම මේ ෆේස් පැක් එක දාගෙන වේලනකන් නිකන් හිටියේ නැහැ. කුස්සිය එකතු වෙලා තිබුණා. අර මම උදේ උයලා එහෙමම සෝදලා වේලෙන්න දාපු භාජන දැන් වේලිලා තිබුණා. ඉතින් ඒ ටික මම අස් කරගත්තා. ඒත් එක්කම පොඩ්ඩක් කුස්සියත් මට ඕන විදිහට පොඩ්ඩක් වෙනස් කරගෙන මේ හිතට හොඳ විදිහට පොඩ්ඩක් හදාගත්තා. ඒත් එක්කම මේ කාලේ කළමනාකරණ කරගන්නවා කියන එක ඇත්තටම මං ඉගෙන ගත්තේ වැඩි කරාට පස්සේ යාළුවනේ. ඉතින් මං හිතනවා ඒ කරන්නේ මෙහෙම වෙන්න ඇති කියලා. ඉතින් මම වෙනදට ඉතින් ෆේස් පැක් එකක් දාගෙන මං ආස කරන පොතක් කියවනවා නැත්තම් සින්දුවක් අහනවා නැත්තම් මොකක් හරි මං ආස දෙයක් කරනවා. ඉතින් මට හිතුණා අද ඉතින් මේක කරගෙන මගේ තියෙන වැඩක් කරගත්තා නම් මට කාලේ කළමනා කරගන්න පුළුවන් නේ කියලා. මොකද මං දැන් ටිකක් විතර බිසි ඉස්සර හිටියට වඩා. ඉතින් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියන්නේ ඔන්න ඕකට වෙන්න තිය කියලා මට හිතුණා. ඉතින් ඔයාලත් ගෙදර වැඩ අස්සේ තමන් වෙනුවෙනුත් පුංචි වෙලාවක් හරි අමතක කරන්න එපා වෙන් කරගන්න. ඉතින් යාළුවනේ ඔය ගමම්ම මම ওই විදිහට අස් කරගත්තා. පොඩි වෙලාවක් නේ ඉතින් යන්නේ. ඇත්තටම මේ තමන් ආස කරන දෙයක්කුත් කරගෙන ඒත් එක්කම තමන්ට කරන්න ගොඩ ගහලා තියෙන වැඩකුත් කරගන්නවා කියන්නේ මගේ හිතට නම් මාරම සැනසීමක්. මොකද වැඩ ඔක්කොම වෙලානේ. ඉතින් ওই විදිහට මම කුස්සියත් අස් කරගත්තා. ඒත් එක්කම මේ දවසේ ඉතින් මම මේ ඇත්තටම කලබලෙන් පොඩ්ඩක් පටන් ගත්ත දවසක් කිව්වොත් හරි. මම ඕගොල්ලන්ට යාළුවනේ මම කලින් ඔයගොල්ලත් කිව්වනේ මේ එක්සෑම් එකක් තියෙන නිසා මම මේ පාඩම් කරනවා කියලා. ඉතින් ඒ වගේ දවසකුත් තමයි ඇත්තටම මේ දවස. මම ඉතින් හැම දෙයක්ම කරගන්න ඕනිනේ. ඉතින් මට පුළුවන් උපරිම උත්සාහ කරනවා අර පීඩනයකින් තොරව මගේ හැම වැඩක්ම කරගන්න. එතකොට ඇත්තටම මගේ හිතට හරි හොඳයි. නැත්තම් අර වැඩෙත් ගොඩ ගහලා මේ වැඩෙත් ගොඩ ගහලා වැඩ ගොඩ ගහලා තියෙනකොට මට කිසිම දෙයක් කරගන්න හිතෙන්නේ නැහැ. ඇත්තටම මාර ප්‍රෙෂර් එකක්. එතකොට පාඩම් කරන එකක්වත් මට වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මට පුළුවන් විදිහට මේ පුංචි හරි වෙලාවෙන් හැම දෙයක්ම පුළුවන් විදිහට හිමීට කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මං හිතනවා මං වගේම වෙන්න ඇති අනිත් අයත් කියලා. මොකද කවුරුත් කැමති නැහැනේ අනවශ්‍ය පීඩණයෙන් ඉන්න. ඉතින් ওই විදිහට මම
ඒත් එක්කම මේ දවල්ට කෑමත් මම කිව්වනේ මේ බත් කන්න බෑ වගේ කියලා. ඉතින් මම මොකද කරේ ෆේස් පැක් එක දාගෙන ඉඳලා ඒ ගමම්ම මේ ඒක සෝදලා ඒ ගමම් මට නාගන්න හිතුණා. ඉතින් මම ඊට පස්සේ කලින් දවල් මාදන නෑවා. නාලි ඉවර වෙලා මම ඉතින් මේ විදිහට මම එතකොටම මේ භාජන වර්ගයක් සෝදන්නත් තිබුණා. ඉතින් ඒ ටිකත් මම සෝදලා දැම්මා. මුළු කුස්සියේම අර විදිහට එකතු වෙලා තිබුණු භාජන ටික එකතු කරලා පැත්තකින් තියන්න ඕනේ තැන් වලින් තිබ්බට පස්සේ සෝදන භාජන ටිකත් මම ඉතින් සෝදගත්තා. එතකොට මට කුස්සියේ වැඩ ටික ඉවර කරගත්තා නම් ලේසි නිසා. ඉතින් සෝදන වැඩේත් මම නම් ඉස්සර නම් පොඩ්ඩක්වත් කැමති නෑ යාළුවනේ ওই විදිහට වැඩ ටික කරගන්න. පස්සේ ඉතින් මැරි කරාට පස්සේ මම ඒකටත් හරි ආසාවෙන් පුරුදු වෙලා. මට තේරෙන්නේ නැහැ මැරි කරාට පස්සේ අපි හැම දෙයකටම මෙච්චර පරිණත වෙන්නේ කොහොමද කියලා. ඉතින් මට හිතෙනවා අපේ අම්මලත් මේ වගේ වෙන්න ඇති කියලා. මොකද යාළට වැඩක් තිබුණොත් ඒ වැඩේ අනිවාර්යෙන් කොයි වෙලාවෙ හරි කරලා දානවා. ඉස්සර මට ගෙදරදී මට මතකයි මම වැඩ කරන්න හරි කම්මැලිනේ. ඉතින් වැඩක් අම්මා කරන්න කියලා කිව්වහම මම ඉතින් වෙලාවල් බලනවා ඒකට. මේක ඉවර වෙලා කරන්නම් පස්සේ කරන්නම් ওই විදිහට කල්යවයව ඉන්නවා. ඉතින් මට දැන් ඒවා මතක් වෙනවා. ඒකට මම දැන් කොච්චර හොඳයිද කියලා හිතනවා ඉතින්. මොකද කරන්න වැඩක් තිබුණොත් ඒ වැඩේ මං එවෙලම ඉවර කරලා දාන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. මොකද ඒක මට පහසු නිසා. ඉතින් ওই දේවල් ඉතින් අපි කාලෙත් එක්ක වයසට යනකොට නිකම්ම පුරුදු වෙන දේවල් වෙන්නේ නැති කියලා ඉතින් මට හිතුණා. මේ මම දැන් ඉන්නවට වඩා තව අවුරුදු කීපයකින් මම වයසට තව ටිකක් ගියාම මට තේරෙයි මම මේ දැන් කාලේ කරන පුංචි අත්තරදීත් එතකොට මම හදාගෙන ඉඳී කියලා මට හිතෙනවා. අනේ මන්ද ඉතින් මට ওই දේවල් තමයි ඔය වැඩ කරනකොටත් වෙලාවකට ඉතින් හිතෙන්නේ. කොහොම හරි ඉතින් මම ওই විදිහට ඒ වලං පිඟන් ටිකත් ඔක්කොම සෝදලා ඒව ටිකත් වේලෙන්න දාලා මම නාගත්තා. ඊට පස්සේ යාළුවනේ මට දවල්ටත් ඇත්තටම අද නම් කන්න හිතුන්නේ නැහැ. බත් ඉතින් මම මේ පැස්ටා එකක් හදාගත්තා. පොඩි මිනි පැස්ටා එකක් ඇවිල්ලා තිබ්බ යාළුවනේ. ඉතින් අපේ අම්මලාට ෂොප් එකක් තියෙනවා සාමාන්‍ය පොඩි එකක්. ඉතින් ඒකට අලුතෙන් එක අයිටම් ඇවිල්ලා තිබුණා. ඉතින් මම එයාලා බලන්න යනකොට මට ඉතින් ඒවා අම්මා මේ මෙහෙම එකක් ආවා ඔයා මේ අරන් ගිහින් බලන්න කාලා කියලා ඉතින් මටත් දෙනවා. ඉතින් එහෙම ගෙනාපු එකක තමයි පොඩි මිනි පැස්ටා එක. මට ඒක මම ඊට කලින් මට සෙට් වෙලා නැහැ. ඉතින් මම ඒක ගෙනල්ලා මේ try කරලා බලන්නම් කියලා ඉතින් මම මේ ගෙදර අරගෙන ආවා. කොහොම හරි ඉතින් ඒකක් මං හදාගත්තා. හැබැයි අවුලක්ම නැහැ. මාර රසට තිබුණා. ඉතින් නූඩල්ස් එක විදියම තමයි අර පොඩි මැගී කොත්තුමී තියෙන්නේ. ඒ විදියම මං හිතනවා යාළුවෝ සමහර අය කාලත් ඇති කියලා. ඊට පස්සේ ඉතින් යාළුවනේ මං ඔය දැන් නාගෙන තමයි ඉන්නේ. අර ෆේස් පැක් එක අයින් කළා මං එහෙමම නාගත්තා. ඊට පස්සේ ඉතින් මං අර ආපහු එකතු වුණ චූටි ඔයා නම්ම මම කාපු භාජන ටික ආයෙම සෝදලා දැම්මා. මොකද මට එතකොට ලේසි. නැත්තම් මට කුස්සියේ බලනකොට එපා වෙනවා ඔය තැන් වල වලං මේ පිංකම් හරි ගොඩ ගහලා තියෙනකොට. ඉතින් ඒකත් ඒක මම සෝදලා ඉවර කරලා දැම්මා. එතකොට ලේසිනේ ඔය ඉතින් මම අර මේ පැස්ටා එක හදාගත්තු භාජනේ වෙන්නේ නැතිව සෝදන්නේ. ඉතින් මගේ වැඩේ භාජන ගන්නවා සෝදනවා වේලනවා ආයෙම ගන්නවා. ඉතින් ඕක තමයි අද දවසට දැන් මං කීපාරක් සේදුවද කියලා තමයි මටත් මේ වීඩියෝ එක බලද්දි කල්පනා වුණේ. ඉතින් යාළුවනේ ওই විදිහට මං දැන් හවස් වෙලා දැන් ඔයාලට මේ වීඩියෝ එක දිගට දැක්කට මං ඉතින් මේ වැඩ ටික කරනකොට මට ඉතින් හවස් වුණා. කොහොම හරි ඉතින් මම මේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්නේ හස්බන්ඩ් එනකොට යත් එක්ක මෙන්න මේ විදිහට නිදාසේ තේ ටිකක් බොන්න. මේ වෙනකොට නම් ඉතින් හස්බන්ඩ් ආවා. ඊට පස්සේ ඉතින් මම අපි දෙන්නටම තේ හදලා ඉතින් එයා එනකොට අරන් ආපේවා තමයි මේ. ඉතින් ওই විදිහට තමයි මම එදා දවස ගත කරේ. එහෙනම් මං අදට ගිහලා එන්නම්.